ව්‍යවසායගත සංකල්පය නව මානයකට ගෙනීමු පිරිසක් විදියට මේ ඩිජිටල් ඔන්ටර්ප්‍රනර්ස්ලා හඳුන්වන්න පුළුවන්. එහෙනම් අපි බලමු ඩිජිටල් ඔන්ටර්ප්‍රනර් කෙනෙක් කියන්නේ කවුද කියලා. ඩිජිටල් ඔන්ටර්ප්‍රනර් කෙනෙක් කියන්නේ අන්තර්ජාලය ගනුදෙනු කරලා මොඩල් උපයන කෙනෙක් විදියට සරලව හඳුන්වන්න පුළුවන්. ඔවුන් තම නිපුණතා, උනන්දුව සහ නවෝත්පාදනය මගින් ගෝලීය වෙළඳපොළකට සම්බන්ධ වෙන අතර සීමා නොමැති අවකාශයන්හි නව ව්‍යාපාරික අවස්ථා සොයා යන පුද්ගලයන්. ඔවුන් Facebook, YouTube, Instagram ඔවුන්ගේ ප්‍රචාරක මාධ්‍ය ලෙස භාවිතා කරනවා. ඩිජිටල් ඔන්ටර්ප්‍රනර් කෙනෙක් කොහොමද මුදල් උපයන්නේ? YouTube, WhatsApp, Facebook, Instagram, TikTok වැනි කිනුම් පාත්ලාගෙන යාම, බ්ලොග් නිර්මාණය, සමාජ මාධ්‍ය අලෙවිකරණය වගේ දේවල් වලින් ඔවුන් මුදල් උපයනවා. දැන් මේ සමාජ මාධ්‍ය භාවිතය තුළින් ලෝකේ පුරා ජනප්‍රිය පුද්ගලයන් කීප දෙනෙක් ගැන අපි පොඩ්ඩක් කතා කරමු. මේ ඉන්නේ කෙටි කාලයක් තුළ මේ සමාජ මාධ්‍ය ඔස්සේ ලෝකයේ ප්‍රබල ලෙස ජනප්‍රිය වෙලා ඉන්න පුද්ගලයෙක්. ඔහු මේ වෙනකොට YouTube මාධ්‍ය ඔස්සේ සබ්ස්ක්‍රයිබ් කරන ප්‍රමාණය මිලියන 9.8 එකක් වෙනවා. ඔහු මේ වෙනකොට තමාගේ YouTube channel එක තුළට වීඩියෝ 613ක් උදාහැරලා තියෙනවා. අපි බලමු ඔහු මේ කාලය තුළ විතර ආදායමක් ලබාගෙන තියෙනවද කියලා. ඔහු මේ වෙනකොට YouTube තුළ B+ කියන කැටගරිය තුළ රැඳී සිටිනවා. ඔහු තමාගේ YouTube නාලිකාව මගින් ආම් වශයෙන් $16,000 $2,60,000 අතර ආදායමක් ලබනවා. ඔහු මේ වෙනකොට YouTube තුළින් ලබා තිබෙන views ප්‍රමාණය මිලියන 9.8ක් වෙනවා. වයිල්ඩ් කුක් මේ ඉන්න තැනට ඇවිල්ලා තියෙන්නේ අවුරුදු 4ක් වගේ ඉතාමත් සීමිත කාලයක් ඇතුළත. ව්‍යාපාරිකයෙකුට මේ වගේ ආදායමක් ලබන්න ඔහුට ලොකු කාලයක් සහ ලොකු ආයෝජනයක් අවශ්‍ය වෙනවා. නමුත් වයිල්ඩ් කුක් මේ ඉන්න තැනට ඇවිල්ලා තියෙන්නේ ඔහු ඩිජිටල් ඔන්ටර්ප්‍රනර් කෙනෙක් නිසා. අන්න ඒක තමයි ඩිජිටල් ඔන්ටර්ප්‍රනර් කෙනෙක් වීමේ වාසිය. ඉතින් ඕනම කෙනෙක්ට ඩිජිටල් ඔන්ටර්ප්‍රනර් කෙනෙක් වෙලා සීමිත ආයෝජනයකින් කැපවීම මත අසීමිත ආදායමකට යන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ තවත් ප්‍රසිද්ධ චරිතයක් ඉන්නවා. ඒවල් හැමෝම දන්න විනී ප්‍රොඩක්ෂන්. මේ වෙනකොට එයාලා සබ්ස්ක්‍රයිබර්ස්ලා මිලියන 3.26ක් දක්වා වර්ධනය කරගෙන තියෙනවා. විනී ප්‍රොඩක්ෂන් මේ වෙද්දි වීඩියෝ 181ක් උදාහැරලා තියෙනවා. ඔවුනුත් මේ වෙනකොට YouTube එක තුළ B ශ්‍රේණිය රැඳී සිටිනවා. ඔවුන් මාසිකව $1,800ත් $28,000ත් අතර ආදායමක් උපයනවා. මෙයාලා මේ වීඩියෝට ඉද්දි අපි කතා කරමු ලෝකේ ජනප්‍රියම YouTube channel එක ගැන. ලෝකේ ජනප්‍රියම YouTube channel එක නම Mr. Beast. ඔහුට මිලියන 364ක subscribersලා ප්‍රමාණයක් ඉන්නවා. මේ වෙනකොට ඔහුගේ ආදායම $7,11,000ත් මිලියන 1.5ක් අතර වෙනවා. ඔහු YouTube තුළ A++ ශ්‍රේණියට ඇතුළත් වෙලා ඉන්නවා. එතකොට මෙන්න මේ අය තමයි ශ්‍රී ලංකාවේ top 10 online entrepreneursලා විදිහට ඉන්නේ. මේ අය අපි එදිනෙදා භාවිතා කරන YouTube, WhatsApp, Facebook, Instagram, TikTok වැනි සමාජ මාධ්‍ය භාවිතා කරලා ඉහළ තලයේ ආදායම් ලබන අය. ඔබ දන්නවද? ඔබත් මේ අය වගේම ඩිජිටල් ඔන්ටර්ප්‍රනර් කෙනෙක් තමයි. නමුත් ඔවුන්ගේ ඔබෙත් අතර සුළු වෙනස්කමක් තියෙනවා. ඔවුන් අපි එදිනෙදා භාවිතා කරන සමාජ මාධ්‍ය භාවිතා කරලා මුදල් උපයනවා. නමුත් අපිට සමාජ මාධ්‍ය වලින් ආදායමක් ලැබෙන්නේ නැහැ. සමාජ මාධ්‍ය භාවිතා කරලා මුදල් උපයන තරම් උගුමක් සහ දැනුමක් නැතිකම තමයි ඒකට මූලිකම හේතුව. අද කාලේ වෙනකොට මොනෑම හෝ ශේෂ්ත්‍රයක රැකියාවක්, ව්‍යාපාරයක් සාර්ථකව සිදු කරගෙන යන්න මනාප පුහුණුවක් සහ හොඳ දැනුමක් අවශ්‍යයි. ඉතින් මේ ඩිජිටල් ඔන්ටර්ප්‍රනර් කෙනෙක් වෙලා සමාජ මාධ්‍ය භාවිතා කරලා ඉහළ ආදායම් තලයකට යාමට අවශ්‍ය දැනුම සහ පුහුණුව මනා ලෙස ඔබට ලබා දීමට අපි සූදානම්.